කොහොමද ඔයාලා? අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් වගේ දේවල් කරනකොට කවුරු හරි මුලින්ම පටන් ගන්නකොට ඒ වගේ දේවල් තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මොනවා හරි ඩිවයිස් එකක් අපි තුමු අලුතෙන් හදලා නැත්නම් රිපෙයාර් එකක් කරලා ඒ රිපෙයාර් එකෙන් පස්සේ මේකට පවර් දෙනකොට විශේෂයෙන්ම 230 එහෙම නැත්නම් අපේ ගෙදර AC mains පවර් එකට මේක ප්ලග් කරනකොට මේකේ මොන හරි දෝෂයක් නිසා මේක පුපුරන්න පුළුවන් නැත්නම් මොන හරි ගිනි ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි බයක් තියෙන දෙයක් ටෙස්ට් කරන්න ගියපුවාම ඒ වගේම තමයි ගොඩක් ටෙස්ටිං කරන කට්ටිය විදුලියට තියෙන බය නිසා ඔය ගොඩක් ටෙස්ට් අතෑරලා තියෙනවා. තමන්ගේ තියෙන මේ ප්‍රැක්ටිකල් දේවල් අතෑරලා තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිස් එකේදී පාවිච්චි කරන දෙයක් තමයි මේ සීරීස් ලෑම්ප් කියන එක. මම ඒක තමයි ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ සීරීස් ලෑම්ප් එකක් පාවිච්චි කරලා ටෙස්ටින් එකක් හරියට කරගන්නේ කියන එක. අපි බලමු. එතකොට මම මේකට දැනට යොදාගෙන තියෙනවා බල්බ් එකක්. මේ බල්බ් එකට හෝල්ඩර් එකක් හයි කරලා මම මේ වයර් දෙකක් ලිටර් ගන්න තියෙනවා. ඒ වගේම තව වයර් කෑල්ලක් තව එක එක්ස්ට්‍රා වයර් කෑල්ලකුයි පවර් සප්ලයි එක තියෙනවා. එතකොට මේ වගේ කන්ටැක්ටර් එකක් අරන් තියෙනවා. මම මේක නෑ ලෝඩ් එක පෙන්වන්න. ඒ කියන්නේ මොනවා හරි අපි හදලා භාවිතා කරන උපකරණය. දැන් මම හිතුවා මේක රිපෙයාර් කරපු මොකක් හරි කොටසක් කියලා හිතන්නකෝ. එතකොට ඕක තමයි දැන් මම ක්‍රියාත්මක කරවන්න යන්නේ. සාමාන්‍යයෙන් මේකේ ප්ලග් බේස් එකක් ගත්තාම නියුට්‍රල් එක මේ පැත්තට ලයිව් එක මේ පැත්තට නියුට්‍රල් එක එන්නේ. එතකොට මේකට මම තව ප්ලග් টොප් එකකුයි ප්ලග් බේස් එකකුයි ගෙනාව කොහොමද කරන්න කියලා පෙන්වන්න. මුලින්ම අපි මේ සීරීස් ලෑම්ප් එක මේ ප්ලග් টොප් එකට හයි කර ගන්න ඕනේ. මොකද අපි පවර් සප්ලයි එකෙන් පවර් ගන්න. මේක අනිවාර්යයෙන්ම බල්බ් එක හයි කර ගන්න ඕන ලයිව් එක පැත්තට. අනිවාර්යයෙන් මේක බලන්න මේ ප්ලග් එකේ ෆියුස් එකක් එක්කෙනවා. එහෙම නැත්නම් ලයිව් මේ එල් අකුරු ගහලා තියෙන පැත්තට තමයි සීරීස් ලෑම්ප් එකේ එක වයර් එකක් හයි කර ගන්න ඕන. අනිත් එක අපි අනිත් නියුට්‍රල් වයර් එකට සම්බන්ධ කර ගන්නවා. එතකොට අපිට මෙහෙම නිකන් චෙක් කරන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රිකල් දැනුමක් තියෙන එක්කෙනෙක් එක හදා ගන්න හොඳයි අලුත් එක්කෙනෙක් නම්. දැන් මේ වයර් දෙක මෙහෙම තියෙද්දි මේක ඔන් කරාට මේක පත්තු වෙන්නේ නැහැ. මේක එකට ගාවපුවම තමයි මේ විදිහට පත්තු වෙන්නේ. එතකොට මේ දෙක හැම ගාවපුවම පත්තු වෙන්න ඕනේ. දැන් මේ එන වයර් දෙක දැන් මෙහෙම ගාවපුවම තමයි පත්තු වෙන්න ඕන. බල්බ් එක ඔය විදිහට. මේ වයර් දෙකෙන් අපිට පුළුවන් ඕනෑම උපකරණයක් ක්‍රියාත්මක කරව ගන්න. දැන් මම මේ කන්ටැක්ටර් මේක 230 වලට වැඩ කරන කන්ටැක්ටර් එක. මේක ඒතර මේකේ කොයිල් සප්ලයි එක දෙන්න තියෙන්නේ මේ A1 A2 කියන දෙකට. මම ඒ දෙකට නිකන් දෙන්නම් මෙහෙම සප්ලයි එක. වෙනව නේද? ඒ කියන්නේ මේක 230 වෝල්ටේජ් එක මෙතෙන් එනවා. මේක වැඩ කරනවා. හැබැයි මේක ගෑවුණායි කියලා මේක ෂෝට් සර්කිට් වුණායි කියලා ඔයාලට කිසිම හානියක් නැහැ. මේ බල්බ් එක පත්තු වෙන එක විතරයි වෙන්නේ. දැන් නැතුව ඔයාලට මේකෙන් 230 අරන් එකපාරම මෙහෙම ෂෝට් නොත් එහෙම ලොකු මේ එක්ස්ප්ලෝෂන් එකක් මෙතන තියෙනවනේ. ගින්දර ගිනි ගන්න පුළුවන්. එහෙම රිස්ක් එකක් නැහැ. ඔයාලට මේ ඕන එකම චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට 230 කියන සප්ලයි එක මෙතෙන්ට එනවා. මේ කන්ටැක්ටර් එක මෙතන තියෙන කන්ටැක්ටර් එක මම මේ ප්ලග් බේස් එකට හයි කර ගන්නවා. ඔය විදිහට ඊට පස්සේ මේක ඔන් කරලා ස්විච් එක ඔන් කරනකොට මේ කන්ටැක්ටර් එක වැඩ කරනවා. හැබැයි මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද මෙතන ෂෝට් සර්කිට් එකක් නැති හින්දා වලට. මේ කන්ටැක්ටර් එක ඔන්න වෙනවා ඔයාලට පේන්න ඕන. ඒ සද්දෙත් එක්ක වෙනවා. එතකොට දැන් මේක ඔන් වෙලා තියෙන වෙලාවේදී මොනවා හරි මේ පැත්තේ වයර් එකක් ෂෝට් නොත් ඒ කියන්නේ මේකට එන මේ කරන්ට් වයර් දෙක මේ ෆේස් එකයි නියුට්‍රල් එකයි දෙක මොනවා හරි වෙලා ෂෝට් වුණා කියලා තුමා මෙන්න මේ විදිහට වුණොත් වෙන්නේ මොකද බල්බ් එක පත් වෙන එක විතරයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ බල්බ් එක පත් වෙන එක විතරයි. එතකොට බල්බ් එක පත් වෙනවා
ලෝඩ් එකට යන කරන්ට් එක අඩු වෙලා යනවා. එතකොට මේකේ කොහෙවත් ෂෝට් සර්කිට් උනායි කියලා ඔයාලට කිසිම අවස්ථාවක පිපිරීමක් වගේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.